අයි කොමද මේ ෆෙස්බුක් බූස්ටිං කියන්න මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න තමයි මේ වීඩියගාටය වන්නේ අයිතන්න වගේ ෆෙස්බුක් පේජ් එකක් තියෙනවා කියලා ඒ ෆෙස්බුක් පේජ් එකන්න ෆලවෝස්ලට විතරයි ඔයාගේ ඇඩ් එක ඔයා දාපුහම පේන්නේ බූස්ටිං කරනවා කියලා කියන්නේ තෙ ඔයාගේ පේජ් එක අපිහිත මුදහදනකින්න ෆලවස්ලා කියලා ඒ දහදනට විතරයි බූස්ටිං එකක් නැතු ඔයා දාන පෝස්ට එක ඒගොල්ලොන්න දකිින් ලැබෙන්නේ එත්වා බූස්ටිං කරනවා කියලා කියන්නේ ඔයාගේ ප්‍රඩක්ට ඇක්තිවන හෙමතන් සර්විස එකක් තියෙනවන ඒ සර්විස් එකට හරි ප්‍රඩක්්කට හරි ගැල්ලපෙනම ෝඩියන්සකට විතරයි ඔයාගේ මේ ඇඩ් එක රීච්වෙන්නේ යන්න වගේ මේ ඇඩ් එක දකින්න සලස්වන්නේ ඔයාගේ ප්‍රඩක්ටකට කැමති කට්ටිය එන්නත්තවාගේ ප්‍රඩක්් එක ගැන බලාපොරොත්ව ඉන්න කට්ටිය නත්තම ප්‍රඩක්් ගැන හොයන කට්ටිය ගැලපෙනම කට්ට විතරයි මේ ඇඩ්ඩටිස්මට එක පෙන්න්න හිතන්න කරනවටලා දියවැඩියට ප්‍රඩක්් එක එතකොට දියවැඩියාවට ප්‍රඩක්් එකක් කරනවා කියන්නේ සාමාන්‍යෙන් ඔයාගේ ඇඩ් එක අවුරුදු 15-20-25 කියන පිරිසට මේ වගේ ඇඩ්ඩක පෙන්වා කියලා කිසිම තේරුමක් වෙන්න නැහැසෙල්ල එකක් එතකට වාට අවුදු 35-60 අතර පිරිසට තමයි වාගේ මේ ඇඩඩිස්මට එක පෙන්න්න ඕනේ ඒකත් කොලබ ගාල්ල නුවර මාතර ඔය වගේ අර අපි හිතමුටිකන් රශ්ක වැඩි ඒරියස් කියලා ඒ පැතිවල කට්ටිට පෙන්න්නොත් එහෙම වැඩිපුර සේල්ල එකක් ගන්න පුළුවන් කියලා අපිට ප්‍රඩික්් කරන්න පුළුවන් එතකොට වාත මේක සාමාන්‍ය ප්‍රචාරණ මාධ්‍යයක් විදිහට පාච්චි කරන්න පුළුවන් ටව ඩටිස්මට එකක් විදිහට එමනත රේඩියෝ ඩටිස්මට ඇක් විදියට එම නැත්තා අපි හිතමු පත්‍ර ඩටිස්මට අදදාන්න පුලන් පෝස්ටස් ගන්න පුළුවන් මේ හැම එක්කටම ලොකු හොස්ට එකක් යනවා ලොකු කොස්ට එකක් ගයාට වාගේ ප්‍රඩක්්ටකට ගැල්ලපෙනම ඕඩියන්සකට මේක රීච්චනවා කියලා අපිට කියන්න බැහැ අපි දන්නේ නැහැ හැබැයි මේ නෙටා ඇඩ්ස් මැනේජ හරහා පාවිච්චි කරලා ඔයාගේ ප්‍රඩක්් එකක් ඔයාගේ අපි හිතමු ටාකට ෝඩියන්සකට ටාකට ෝඩියන්සකට හරියට මගේ ප්‍රඩක්්කට ගැලපෙන කට්ටියට විතරත් මේ ඇඩටිස්මට එක පෙන්න්න පුලොන් හොඳම විදිිය තමයි මේ ෆෙස්බුක් බූස්ටිං සිිස්ටම් එක කියල කියන්න මේක තියෙනවා රීච් කැම්පේෙන් සහ ඉන්ගේජමෙන්ට් කැම්පේෙන් කියලත් දෙකක් වර් කොටස් දෙකට බෙදන්න පුළුවන් සාමාන්‍යගත්තු රීච් කැම්පේෙන් එකක් කරනවා කියලා කියන්නේ එක අපි හිතමු එක බුද්ගලෙක්ට දවසකට දෙතුන් වතාවක් වගේ අද දීපන්ටක පෙන්ගෙන විදිට අපිට හදන්න පුළුවන් ඒ කියන්නේ උදාහරණයක් විදිරගත්තොත් අපි හිතමු සන්ලයිට් ඇඩ් එක සන්ලයිට් ඇඩ් එකක ලක්ස් වගේ ඒවගේ බ්‍රන්ඩ් කම්පැනිස් වල ඒගොල්ල නිතර දිවිල ඇඩ්ඩටිස්මන්ට් පාවිච්චි කරනවා රීච් කරලා මිනිස්සුන්න නිතර දිවිල මතකේ තියෙන් ඒ බ්‍රන්්නේම් එක එමනත්තන් ඇඩ්ඩටිස්මට එක මතක තියෙන්න දාන්න පුළුවන්තෙක් ඔයාගේ පේච්චිකටත් රීච් කැම්පේෙන් එකක් කරොත් දවසකට දෙවතාවත්තුන් වතාවක් එක්ක පුද්ගලෙක්ට මේක ඇඩ්ඩටිස්මට පේන විදිට අපිට හදන්න පුළුවන් ඒකෙන් වෙන්නේ බ්‍රෑන්ඩ් ව්‍යානසක ඔයාගේ බ්‍රෑන්ඩ් හෙමනත්තැන් ඔයාගේ සර්විස් එක ගැන අවධානයෙන් ගන්න අපිට ඒ කැම්පේෙන් එක පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට පුළුවන් අපට එන්ගේජ්මන්ට් කැම්පේෙන් ඇක් දිරගන්න එකන්නේ වාගේ ඇඩ්ඩටිස්මන්ට් එක කවුරරි කෙනෙක්ත කලා ඔයාව සම්බන්ධ කරගන්න ඒගොල්ලෝ පාවිච්චි කරන මාන්දිය ඒන අපිට එකට පුළුවන් වටසප් එමනත් මැසේජ මසේජයක් කෙන විදිර හදන්න පුළුවන් එහෙම නැත නොමල් කෝල් ඇක්කෙන විදිහට එනත ලීඩ් ඇඩ් එකක් කෙන විදිහට ඔය කියන විදිහට ඒ කස්ටම අපිට අප ඇඩ්ඩක දැකල අපි සම්බන්ධ කරගන්න මාධ්‍යයක් විදිහට ඒ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් එතකොට ඔයාගේ විස්නසකට ගැලබෙලම කැම්පේෙන් එක පොකක්ද කියලා පියෝගොල්ලොත් එක කතා කරනවා තකට ඇඩ්ටිස්මට එක බූස්් කරනවා කියන කන්සෙප්ට ටක්ටමේ වෙදන තියෙන්නේ අපි වාලත් එක කතා කරනවා වාලක බිස්නස්සකට බිස්නසය මොකක්ද සවිසය මොකක්ද ඔයාගේ විශ්වාසකට ගැලපෙන කැම්පේෙන් මොකක්ද කියන එක පියගොල්ලත් එක කතා කරන අපිට පාට තෝරගන්න පුළුවන් රීච් කැම්පේෙන්යක් කරනද මනත ඉන්ගේජමට කැම්පේෙන්යක් කරනවා කියලා වාට හිතනද තෝරගන්න පුළුවන්